මේ මොහොතේ ලෝකේ පුරාම මේ රටේ ලෝකේටම ආහාර ඒ වගේම බඩගින්න ඒ වගේම තමන්ගේ ග්‍රාමීය ප්‍රදේශ ඇතුළේ ඉඳගෙන තමන්ගේ ජීවිතයත් එක්ක අරගල කරන මිනිසුන්ට සුබදායක තැනක් නෙමෙයි. අපි දන්නවා ලෝකේ පුරාමත් ලංකාව ඇතුළෙත් ඊටාම බරපතල පීඩාවකට පීඩනයකට හා සූරාකෑමට ලක්වන පිරිස බවට අද ලෝකේ පුරා පත් වෙලා තියෙන්නේ මේ ගැමි ගොවින් සහ මේ ආහාර නිෂ්පාදනයේ ඉන්න සියලු දෙනා. ඒ නිසා ඔවුන්ගේ තියෙන ඔවුන්ට අයිති ඉඩම්, ඔවුන්ට අයිති බීජ, ඔවුන්ට අයිති ජලය, ඔවුන්ට අයිති වැව්, ඔවුන්ට අයිති වනාන්තර, ඔවුන්ට අයිති වෙරළ, ඔවුන්ට අයිති මුහුද, ඔවුන්ට අයිති සතුන්, ඒ වගේම ඔවුන්ට අයිති ඔවුන්ගේ අයිතිවාසිකම් මේ සියල්ලම ඊටාම ප්‍රාග්ධනයේ සහ ලාභයේ උමනාවෙන් වෙළඳ පොළට ගැනීමේ ගෝලීය සැලැස්මක් ඇතුලේ තමයි අපි ඉන්නේ. එතකොට මෙන්න මේ සැලැස්මට එරෙහිව මේ සැලැස්ම තුල තවදුරටත් යන්න බැහැයි කියන හඬ ලෝකේ පුරාම මේ අවුරුදු දශක ගණනාවක් පුරා වර්ධනය වුණු ව්‍යාපාරයක තුන්වෙනි ගෝලීය සමුළුව තමයි අපි මේ සැප්තැම්බර් මාසයේදී ලංකාවේදී පවත්වන්නේ. මේ සමුළුව සඳහා රටවල් 20කට වැඩි සංඛ්‍යාවකින් ඒ වගේම ඒ රටවල් තුල ක්‍රියාත්මක වෙන දේශපාලන ව්‍යාපාර, සමාජ ව්‍යාපාර, ගොවි ව්‍යාපාර සහ විශේෂයෙන්ම දීවර, ඒ වගේම සෞඛ්‍ය, ඒ වගේම ආදිවාසීන්, එඬේරු මේ සියල්ලම මේ නියෝජනය කරන 500කට වැඩි පිරිසක් ලංකාවට එකතු වෙන්න නියමිතයි. ඔවුන් එක පොදු දේශපාලන අරමුණක් වෙනුවෙන්, දේශපාලන වැඩපිළිවෙලක් වෙනුවෙන් සහ දේශපාලනික ඉල්ලීමක් වෙනුවෙන් තමයි ලෝකේ පුරාම මේ එකතු වෙලා ඉන්න කණ්ඩායම අපි සැප්තැම්බරේදී ලංකාවේදී ඒ වෙනුවෙන් අපේ අදහස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තාම පැහැදිලි, තාම නිශ්චිතයි අපි අපේ දේශපාලන ඉල්ලීම ලෝකේ ඉන්න සියලු ප්‍රගතිශීලී සහ වාමාංශික සහ බහුජන ව්‍යාපාරයන් එකතු වෙලා අපි අපේ ඉල්ලීම ගොඩනගමින් තියෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ රටේ ලංකාව ඇතුලේ සමාජ වෙනසක් ප්‍රාර්ථනා කරපු මිනිස්සු, ඒ වගේම 2022 ලෝකේ වගේම ලංකාව ඇතුලේ මහජන අරගලයක් ඇතුලේ, මහජන නැගී සිටීමක් ඇතුලේ පාලකෝ පළවා හැරලා ඒ ජන බලය ගොනු කරපු මේ රටේ මිනිස්සුත් එක්ක අපි සතුටු වෙනවා. ඊට පස්සේ 2024 අලුතෙන් පත් වුණු මේ නව රජයන් වලට යම් කිසි විදියකට ඔවුන්ගේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙල තීන්දුව කිරීම සඳහා එය ගැන නැවත සලකා බැලීම සඳහා අවස්ථාවක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා මේ සමුළුව. මේ සමුළුවේදී කතා කරන්නේ ඇත්ත මිනිසුන්ගේ සම්පත් ටික රැකගන්නේ කොහොමද? ගොවි, ඒ කියන්නේ මේ ඉන්න ගැමි ගොවීන්ගේ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කොහොමද? නිෂ්පාදනය සඳහා සාධාරණ වෙළඳ පොළක් නිර්මාණය කරන්නේ කොහොමද? බඩගින්නට පැහැදිලිව නිවැරදි උත්තරයක් හොයන්නේ කොහොමද? ඒ වගේම මේ සම්පත් ගැනීම සඳහා දිවි බහුපාර්ශ්වික විදිහට ගෝලීය උමනාවන් සමාගම්වල සහ ප්‍රාග්ධනීය උමනාවන් වලට හදන ගිවිසුම් වලට විරුද්ධ වෙන්න ඕනි වෙන්නේ. ඇයිද? ඒ වගේම අපිට අපේ රට ඇතුලේ මේක අවස්ථාවක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම නැවත මේ අපෙන් ගිලිහිමින් තියෙන ආහාර සහ මේ සියල්ලගේම අයිතිය, ආහාර ස්වෛරී භාවය මේ රටේ මිනිස්සු සහ සියලු දෙනාට අත්පත් කර ගැනීම සඳහා අවස්ථාවක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකා මෙහෙයුම් කමිටුව විදිහට අපි සතුටු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් මේ සමුළුවෙන් පස්සේ හදාගන්න එකඟ වෙන ගෝලීය දේශපාලන වැඩපිළිවෙල ඇතුලේ, න්‍යාය පත්‍රය ඇතුලේ අපේ ඉදිරි කටයුතු ලංකාව ඇතුලේ ක්‍රියාත්මක කිරීම සඳහා වන බලපෑම සහ ඒ සඳහා වන තීරණාත්මක මැදිහත් වීම ලෝකේ පුරා සහෝදරමය සහයෝගිතා ව්‍යාපාරයන් එක්ක එකතු වෙලා කරන්න. ඒ වගේම කියන්න ඕනි මේක හුදු ආහාර වලට පමණක් සීමා වුණු ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ වෙලාවේ ඉතාම දැඩි උමනාවෙන් බලාගෙන ඉන්නවා ඉන්දියානු පාකිස්තාන යුද ගැටුමක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ වගේම පලස්තීන ජනතාව තමන්ගේ නිදහස් විමුක්තිය වෙනුවෙන් සටන් වැදෙමින් තියෙනවා. ඒ නිසා අපිට පේනවා ඇත්ත සාමාන්‍ය මිනිස්සුන්ට අයිති නැති, උමනා නැති යුද්ධයක් නිර්මාණය කරමින් මේක ඇතුලේ බලය අත්පත් කරගන්න උත්සාහ කරමින් තියෙනවා, තහවුරු කරමින් තියෙනවා. අපි ඒවටත් විරුද්ධව තමයි අපි මේ සමුළුව තියන්නේ. ඒ නිසා අපි ගෝලීය සාමයක්, ගෝලීය වෙනසක්, ගෝලීය සමාජ පරිවර්තනයක්, ගෝලීයව
ආහාර ස්වෛරීභාවය රැක ගැනීම සඳහා වන ප්‍රයත්නයක කොටසක් විදිහට තමයි අපි මේ සමුළුව ලංකාව තුළ පවත්වන්නේ. අපි ඒ සඳහා ශ්‍රී ලංකා මෙහෙයුම් කමිටුවත් ගෝලීය මෙහෙයුම් කමිටුවත් එකට එකතු වෙලා තීන්දුව කරමින් තියෙනවා කොහොමද මේ සමුළුව පවත්වන්නේ කියලා. බොහොම ස්තුතියි.